Hai මම අශීනි. ඔන්න අද මං ආවේ සුන්දර දකුණු පළාතේ දෙස් විදෙස් ආකාශනය අතින් ඉහළම තැනක් ගන්න බලපිටියට. බලපිටිය කියපු ගමම හැමෝටම මතක් වෙන්නේ ඉතින් මාදුගංගනේ. ඔව් අද මං ඔයාලට එක්කන් යන්නේ ලස්සනම ලස්සන කඩුලාන පරිසරයකට උරුමකම් කියන මාදුගංගේ බෝට් සෆාරියකට. මුලින්ම ඉතින් අපි ගියේ මාදුගංගේ තියෙන කඩුලාන කැලේ මැදින්. හරිම ලස්සන නිදහස් සුන්දර වටපිටාවක් තමයි ඉතින් මේ. පේනවනේ මේ වටපිටාව හරිම ලස්සනයි. බෝට්ටුව ළඟ මැදින් යද්දී නම් මුලදී ටිකක් බය හිතුණා. පස්සේ ඉතින් ඒක ටිකක් හරි ගියා. එහෙම ලොකු අවුලකුනේ නෑ. කඩුලාන ගස් වලින් වට වුණ ගුහාවක් යටින් යද්දී දැනෙන ෆීලිං එක නම් මාරු ඉතින් ඒක ඔයාලත් ඇවිල්ලාම ගන්න ඕන අත්දැකීම. මේ ඇවිල්ලා කොත්තුව රජමහා විහාරය. පෞරාණික වටිනාකමකින් යුක්ත ගඟ මැද තියෙන ලස්සනම විහාරස්ථානයක් තමයි මේ. මේකට ඉතාමත් අතීතයේ ඓතිහාසික කතාවකුත් තියෙනවා. ඒක ඉතින් ඔයාලා චුට්ටක් හොයලා බලන්න. ඒ වගේම තමයි අපිව මේ පිළිගන්න ඉන්දිය පුංචි යාළුවා දැක්කනේ. එයා තමයි මෙතන ඉන්න හැමෝම පිළිගන්නේ. දැක්ක ගමන් ඉතින් ඔයාලා දකින්න නැතිනේ. ඒ තමයි ශ්‍රී ලංකාවේ ජාතික සත්වයක්. ඒ කිව්වේ දඬු ලේන. දැන් ඉතින් එයාට සාමාන්‍ය දෙයක් මෙතෙන්ට ගොඩක් අය හිට මෙහෙට යන වෙනවා. ඒ නිසා එයාට හරිම සාමාන්‍ය මිනිස්සු අතරට මෙහෙම ඉන්න එක. ඉතින් මාදුගංග ගත්තොත් මේ තියෙන පරිසර පද්ධතිය ගත්තොත් මේ තියෙනවා විශේෂ කියන්නේ ශාක විශේෂ කිහිපයක්. ඒ වගේම තමයි ශිරපායි විශේෂ 18ක්, උර්ග විශේෂ 28ක්, උභයජීවී විශේෂ 13ක්, සමනල විශේෂ 60ක්, මිරදිය මත්ස්‍ය විශේෂ 50කින් තවත් ඒ වගේම තමයි තවත් මේකට කියන කුරුළු පාරාදීසයක් කියලා. මේකද මේ පරිසර පද්ධතියේ පාක්ෂීය විශේෂ 100කුත් හොයාගෙන තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඒක ඔයාලම ඇවිල්ලා බලන්න ඕනේ. ඊට පස්සේ අපි ගියේ ෆිෂ් තෙරපි වලට. ඉතින් මෙතන මත්ස්‍ය සම්බහන මධ්‍යස්ථානයක් තියෙනවා. මෙතන මුළු ඉන්න චුට්ටක් මගේ කවුරුද කිරි කවුනේ ඉතින් ඔයාලා දකින්න ඇතිනේ. ඒක මාරම ෆීලිං එකක්. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න ඕනේ. මම කියන්න වගේ අත්දැකීම ගන්නම ඕනේ. අපිට ඉතින් කුරුඳු තේකකුත් හම්බුණා. ඒක නම් කුරුඳු තේ කියන එක සෞඛ්‍යයටත් හොඳ නේ. ඉතින් ඒක ෆ්‍රී තමයි හම්බුනේ. ඔයාලා આવොත් ඔයාලටත් අනිවාර්යෙන් හම්බ වෙනවා. දැන් තමයි ඉතින් මම ආසම්බිමොන්ට මුලින්දම මේ ගමනට සූදානම් වුණා. මම මුලින්දම බැලුවේ ගොඩක් අය කිඹුල් පැටියෙක් අල්ලගෙන ෆොටෝස් දාලා ඉතින් මටත් ඕන ඒ අත්දැකීම ගන්න. ඉතින් මම ආසම දේ උනේ ඒක. මමත් ඉතින් අර ගිහිල්ලා අර කිඹුල් පැටිය වැල්ලුවා. මුලදී නම් චුට්ටක් විතර බය හිතුණා. පස්සේ ඉතින් ඒක අවුලක් නෑ. ඌව පොඩ දැඟලුවත් එක්ක පස්සේ ඒක නෝමල් වුණා. අපි ආව තියාගෙන ෆොටෝස් ඉතින් ගිහුවා. ඒකත් මාරු. මේ මාදුගංගේ දූපත් 64ක් තියෙනවා. ඒ වගේ ලස්සන ගම්මානයකුත් තියෙනවා. මට කියන්න බැරුවන් අපි මේ දූපත් වලින් පුංචිම දූපත වුණ සතපහේ දූපතටත් ගියද ඒකේ වීඩියෝ එකක් මෙතන නැහැ. ඔයාලා හැමෝම ඉතින් දීපොය දන්න ඇති මොන වගේ තැනක්ද කියලා පුංචි දූපතක්. ඒ වගේම තමයි හරිම ලස්සන සුන්දර පරිසරයක්. ඔයාලා එන්න ඕනේ ඉතින්. මං කිව්වේ නෑ ඉතින් අපි මේ ගමනට තෝරගත්තේ සිල්වර් ලේක් විල්ලෑන්ඩ් බෝට් සෆාරි තමයි අපි මේ ගමනට එයාලා හරිම සේෆ්ටි එක විදියට අපි වෙක්කන් ගියා. පැය දෙකමාරක කාලයක් ගියා අපිට මේ ගමනට. එයාලගේ අපින් අය කරපු මුදල වුණත් හරිම ඒ කියන්නේ ලොකු මුදලක් නෙමෙයි. සාමාන්‍යයි. ඉතින් මං හිතන එක ඕන කෙනෙක්ටම දරා ගන්න පුළුවන් මුදලක්. ඉතින් වෙනස් අත්දැකීමකට යන්න ඕනේ. මොකද අපි ජීවිතේ අපි ගත කරන කාර්යබහුලත්වයෙන් මිදලා මේ වගේ අත්දැකීමක් ගන්නවා කියන්නේ එක වෙනස්ම දෙයක්. වෙනස්ම ලෙවල් එකක්. ඉතින් ආයි මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.